නෙතු මම කීපාරක් කියන්නද මගේ මේ ටේබල් එක උඩ තියෙන බඩු අල්ලන්න එපා කියලා. මේකේ තිබුණ වැදගත් ලියුමකුත් දැන් නෑනේ. තමුසෙට ඕනෙම නැති වැඩක් නෙමෙයි අස් කරන්න යන එක. විහඟ කලබල නොවී ඉන්නකෝ. ඔය ලියුමම අයින් කළේ නෑ. ඒක ඔයාගේ ලැප්ටොප් එක ළඟින් මම පිළිවෙලට තිබ්බා. ඔයා මේසෙට තේ හාන්න නිසා තමයි මම මේක අරන් තිබ්බේ පරිස්සමට. අනේ මේ මට තමුසෙගේ ඔය උගත්කම් මෙතන පෙන්වන්න එපා. මම දන්නවා මගේ වැඩ කරගන්න. මට ඕනේ සැනසීම ඉන්න මිසක් තමුසෙගේ පණ්ඩිත නීතියාන නෙවෙයි. මම කියන දේ කියන විදිහට කරන්න බැරි නම් ඉන්න බැරි නම් අන්න දොර ඇරලා තියෙන්නේ. හැමදාම ඔය වචන කියනවා විතරයි. මම දන්නා විහඟ ආමට මොනවා කිව්වත් ආදරේ කියලා. අයින් අපරමුණ දාගෙන හිටියා කියලා මට බය හිතෙන්නේ නෑ. දැන් ඔය ගිරිය කඩාගෙන කෑ ගහන්නේ නැතුව මම මේ මගේ අතින්ම හදලාගෙන ආපු බත් එක කන්නකෝ. මට ඒක තමසේගේ බත්. මම ඔෆිස් එකෙන් කනවා. තමසේ දන්නේ මාව මේ වදින මිල්ල කරගන්න පුළුවන් කියලාද? මිල්ල කරගන්න නෙමෙයි. මගේ මහත්තයා බඩගිනින් ඉන්නවා දකින්න මම කැමති නෑ. අනික ඔය ඔෆිස් එකට යන්න කලින් බලන්න අද අඳින්න ඕනේ ටයි එක මම ඇඳ උඩින් තිබ්බා. ඒක අර පරණ එක නෙමෙයි. මම ඊ අරන් ආපු අලුත් එක. වෙහඟ කාමරේට ගිහින් බැලුවම ඇත්තටම ලස්සන අලුත් ටයි එකක් තිබුණා. එයාට සතුටක් දැනුණත් ඒක පෙන්නුවේ නෑ. මේක මට ගැලපෙන්නේ නෑ. ඒ වුණාට අදට විතරක් අඳින්න. මම දන්නවා ටික ගැලපෙනවා කියලා. දැන් ඉතින් ওই මොන ටිකක් හිනාවෙන් පුරවගෙන යන්නකෝ. හරි මම යනවා. හැබැයි මම ඉතින් සාලේ තියෙන පොත්ගොඩ අස් කරලා තියන්න ඕනේ. නැත්තම් අදත් ගෙදර උද්දක් තමයි. හරි නැත්තේ මම මේක අස් කරන්න. පරිස්සමින් ගිහින් එන්න. එහෙනම් කාර් එකට නැගලා ස්ටාර්ට් කරද්දිම යාගේ ෆෝන් එකට මැසේජ් එකක් ආවා. ඒක දැක්ක ගමන් විහඟගේ දැස් ලොකු වුණා. ඒ මැසේජ් එකේ තිබුණේ නෙතෝ මේ වෙනකම් විහඟගෙන් හංගගෙන හිටපු ලොකු රහසක මුල් කොටසක්. විහඟ කාර් එකේ දොරත් ඇරලා දාලා ආයෙත් ගෙට දුවගෙන ආවේ පිස්සුවෙන් වගේ. සාලේ අතගගා හිටපු නෙතෝ කලබල වෙලා කොස්සත් පැත්තකින් තිබ්බා. ඇයි විහඟ මොකද මේ ආයෙත් දුවගෙන ආවේ? මොකක් හරි අමතක වුණාද? නෙතු තමසට කොළවන්න මගේ ඇස් දෙක දිහා කෙලින් බලලා ඇත්ත කියන්න. මේ මොකද්ද මේ මැසේජ් එකේ තියෙන්නේ? නෙතු ෆෝන් එක අතට අරන් බලද්දි මෝන රට වුණා. අනේ විහඟ ඔක්කොම පස්සේ කියන්න හිටියේ. පස්සේ තමස මේ ගෙදරට ආපු දවසේ ඉඳන් උගත් ගෙම ගැන කතා කරනවා. ඒ තමසෙත් මට කරන්නේ ලොකු බොරුවක් නේ. ඒ තමස තවමත් අර පරණ කොම්බැනියට යන්නේ. මම යන්නේ රස්සාවට නෙවෙයි විහඟ. මම යන්නේ ආට අහිංගුණ දේවල් ආපහු ගන්න. ඔයාමට නපුරුකම් කළා ඔයාගේ සල්ලි ටික නැති කරපු හොරාවල්ලන්න මට පුළුවන් වුණා. විහඟ එක පාරටම ගොළු වුණා. මොකද ඒ කියන්නේ තමසේ මේ හැමදාම උදේට ලෑස්තිලා ගියේ මගේ ප්‍රශ්නයක් සබන්නද? විහඟ මම උගත් ගෑණියක් විදිහට මගේ මොලේ පාවිච්චි කළේ ආව බේර ගන්න. හැබැයි ඔයාමට හැමදාම කළේ රවණ එක විතරයි. මෙතෝගේ ඇස් දෙක කඳුලින් පිරුණා. විහඟට දැනෙන තමන්ට කම්මැලි පාරක් වැටෙනවා වගේ. එයා හැමින් නිතු ගාවට ගිහින් ඇගේ අත් දෙක අල්ලගත්තා. මට සමාව වෙන්න නිතු මම හරිම මෝඩයෙක්. මම හිතුවේ තමසමව දාලා යන්න හදනවා කියලා. මම කොහේ යන්නද විහඟ? මේ නපුර මිනිස්සයව නැතු මට එන්නේ ගොළුවන්ද? නිතු හිනාවනේ කඳුල අතරේ. දැන් කවුද හොරා? විහඟගේ හඩ ආයෙත් රළු වුණා. ඒක මම හෙට ඔයාට ඔප්පු කරලම පෙන්නන්න. හැබැයි අද රැට මම කිව්ව ඩිනර් එක අරන් දෙනවා කියලා පොරොන්දුනුත් විතරයි. විහඟ නෙතුවගේ නළලට හාදුවක් දුන්නා. ඩිනර් එක විතරක් නෙමෙයි නිකෝ. ඔයාට ඕනම දෙයක්. මම ඊට පස්සේ තමසට කෑ ගහන්න යන. නැත්තමද? එහෙනම් මේ දැම්මදීම අර කුස්සියේ තියෙන දීසිටි පොවදන්න. මට දැන් හරි මායිසි. නිතෝ දඟකාර විදිහට ඇහුවා. විහඟ ඔළුවේ අත ගහගත්තා. අම්මෝ
රස්සාවටත් වඩා අමාරුනේ මේ බොස්ගේ වැඩ. හරි මම හොදන්න. දෙන්නම හයියෙන් hina වෙද්දි සාල තිබුණ නපුරු පෙනුම නැති වෙලා ආනෙරේ පිරුණා. හවදවුදේ විහිංග හැරෙද්දි නැතු ලෑස්ති වෙලා ඉවරයි. එයා කණ්ණාඩි ඉස්සරහින් නම් කන්නේ හදන ගමන් විහිංග දිහා බැලුවේ හරිම තීරණාත්මක බැල්මකින්. මොකද විහිංග බලන් ඉන්නේ උක්මන්ට ලෑස්ති වෙන. අද තමයි දවස. නිතු මට තාම හිතා ගන්න බෑ. ඇත්තටම කියන්නේ අර රෝවන්ද මේ හැමදේම කළ මගේ පණාගේ හිටපු යාළුවෝ එයාගේ ඇඳෙන් බැස්සේ තාමත් ඒක විශ්වාස කරන්න බැරුව කතාව විතරක් නෙමෙයි විහංග අදම මාට හැමදේම ඔප්පු කරනවා. වාට කරන්න තියෙන්නේ මම කියන දේ විතරක් කරන එක. මං වාගේ බිරිඳනේ මාව විශ්වාසයි නේද? නිතෝයවේ වේංගිගේ ටයර් එක හදන්න ගත්තා. ඉස්සන්සයි ඒත් මට කේන්ති යනවා නේතු. මට ඕ දැක්කම මරන්න හිතේ. එපා. ඒකයි මම කිව්වේ අද මගේ යට තින්නෝනේ. කිසිම කලබලයක් වෙන්නන්න එපා. අපි ඔෆිස් එකට යමු. දැන් ඔෆිස් එකට යද්දී රෝහන් හිටියේ වියන්ගේ කොටේ වාඩි වෙලා කෝල් එකක් ගන්න ගමන් ලොකු හිනාවක. විහංගව දැක්කම රෝහන් හිනාව නතර කරලා නැගිට්ටා. විහංග මොකදද නෝනත් එක්කම විශේෂ දෙයක් කරද? විහංගට අද්දක මිටි කැවෙද්දී නැතුව හිමින් විහංගගේ අත මිරිකලා එයාව සංසුන් කළා. අවුරුවන් විශේෂ දෙයක් තියෙනවා. අපේ මේ අලුත් ප්‍රොජෙක්ට් එකේ ගිනවල පොඩි ගැටලු වගේක් තියෙනවා. මම හිතුවා නේතුත් එක්ක ඒක පොඩ්ඩක් චෙක් කරන්න. ගිනු වේවල ප්‍රශ්න නැහැ විහංග. මම ඒව බලලා තියෙන්නේ. ආලගේ හිමින් තේ එකක් විලෙන්නකෝ. රුවන්ගේ මොළ ටිකක් සෙබමල වුණා. නිතු හිනාවිලා ලැප්ටොප් එක මිනිස්සු දෙන්න තිබ්බා. නෑ රුවන් මේ බලන්න මේ අසං කාගේද කියලා ආ දන්නව ඇතිනේ. මේක විහගේ අසල නෙමෙයි. මේක කවුරු හරි හරට ගහපු එක. රුවන් එකපාරටම බය වුණා. තමුසේ මොනවද මේ කියන්නේ? මේ ගෑනන්ට පිස්සු විහංග මමමයි මේ කොම්බැනි රැක්කේ. කටවහපන් රුවන් විහංගගේ නපුරු කටහඬ මුළු ඔෆිස් එකේම දෝංකාර දුන්නා. නේතෝ කියන දේ අහපන් නැත්තම් මම දැම්ම පොලිසියට කතා කරනවා. රුවන් දොර පැත්තට දුවන්න හැදුවා. හැබැයි දොර ළඟ හිටියේ පොලිස් නිලධාරීන් දෙදෙනෙක්. නිතු කාමී හැමදේම කලින්ම ලෑස්ති කළාද? විහංග පොදමෙන් ඇහුවා. ඔව් විහංග මම ඊරෑවා නිදියනිකම් ඉඳලා තමයි මේ හැමදේම ප්ලෑන් කළේ. මම කිව්වේ මම උගත්තගෙම දක්ෂයි කියලා. නැත්නම් ආඩම්බරයෙන් හිනවනා. රුවන්ම අරන් යද්දී විහංග නිතු ගාව කිව්වේ ඇයව බදා ගත්තා. මම අද තමයි දන්නේ මගේ ළඟ හිටියේ මගේ පිරිඳ විතරක් නෙමෙයි මගේ ආරක්ෂක දේවතාවෙක් කියලා. මට සමාව වෙන්න මේක මම වට කැංකැවුවට. හරි දැන් ඒක ඉවරයි. හැබැයි විහංග තව එක ප්‍රශ්නයක් තියෙනවා. මොකද්ද? අරුවන්ගේ සාක්කේ තිබුණ ලියුම ඒකේ තිබෙන ආවෙන විතරක් නෙමෙයි විහංග. ඒකේ තිබුණේ මම ගැන. ඒ මොකද්ද කියලා දන්නවද? විහංගගේ හිත ආයෙත් ගැහෙන්න ගත්තා. එහෙම කලබලෙන් ඒ ලියුම අතට ගත්තා. රුවන් පොලිසියෙන් අරන් යද්දී වැටුණු ඒ ලියුම දිගාරිද්දී විහංගගේ අත් එවලනවා. නිතු මේක ලියලා තියෙනවා ගැන නෙවෙයි. මේක මගේ තාත්තා මැරෙන්න කලින් ලියපු ලියුමක්. මේක කොහොමද රුවන් ගාවට ගියේ? නිතු බිම බලාගත්තා. විහංග රුවන් වංකොලොත් කලේ සල්ලි වලට විතරක් නෙවෙයි. එයාට ඕනෝනේ ආගේ තාත්තා ආට ඉතුරු කරපු රහස් දේපල අයිති කරගන්න. ඒකේ අයිති තියෙන්නේ ඔයා කසාද බැඳපු කෙනාට විතරයි කියලා තාත්තා ලියුමක ලියලා තිබුණා. ඒකයි රුවන් හැමදාම මට බල කළේ ආව දාලා යන්න කියලා. මොකක්? ඒ කියන්නේ තවන්සට තර්ජනය කළාද? විහංගගේ මුන්න නපුරු පාටින් රත් වුණා. ඔව් විහංග එයා කිව්වම මොයව දාලා ගියේ නැත්තම් ආදිරුත් බරු සාක්ෂි හදලා ආව හිරේ යවනවා කියලා. මම මේ හැමදේම ඉවසාගෙන හිටියේ ආව රැකගන්න ඕන නිසා. ඔයා මට කෑ ගහද්දී මම ඇඬුවේ ඒ දුකට නෙවෙයි විහංග. ඔයා මේ අනතුර දන්නේ නැති එකට විහංගට දැනුනේ තමන්ගේ පපුව පැලෙන්න වගේ. එයා නිතෝගේ මොන දෝතින් මරත් ඇස් දෙක දිහා බැලුවා. දෙවියන මම මොනතරම් කාලකන්ණි මිනිහෙන්ට මම තමුසෙට හැමදාම බැන්නා. දොර ඇරලා තියෙන ඵලයන් කිව්වා. ඒ තමුසේ මාව හිරේ යන්නකින් බේරන්න තනියම සටන් කළා. දැන් ඒ වැඩක් නෑ විහංග. දැන් හැමදේම ඉවරයි.
ආගේ තාත්තගේ ගෞරවයයි ආගේ බිස්නස් එකයි දෙකම දැන් ආරක්ෂිතයි. නෙතෝ හෙමින් hina වුණා. ඊළඟ එක පාටම නෙතෝ ඉදිරියේ දන ගැහුවා. මොන ඔෆිස් එකම බලාගෙන ඉන්නේ ඒ නපුරු සිංහයා අහිංසකව. නෙතෝ මට සමාව වෙන්න බැනික මම උගත් මනුස්සයෙක් වුණාට මට මනුස්සකම අමතක කරලා තිබුණේ. මම පොරොන්දු වෙනවා. අද ඉඳන් මගේ හුස්ම තියනකම් තමුසේගේ ඇස් දෙකින් එක කඳුළු බින්දුවක්වත් වැටෙන්න දෙන්නේ නැහැ කියලා. මට ආයෙත් ආදරය කරන්න අවස්ථාවක් දෙනවද? නිසු hina වෙලා විහංගව නැගිටිනවා. හරි. දැන් මේ නාට්‍ය නතර කරන්නකෝ. හැමෝම බලනවා. හැබැයි විහංග ආන්ට තව එක දඬුවමක් තියෙනවා. මොකක්ද මැනික? ඕනම දඬුවමක් මම බාර ගන්නවා. අනේ නම් මේ ඔෆිස් එකේ නීති දාන්නේ මම ආඩ තියෙන්නේ මම කියන එක අහගෙන ඉන්න. මොකද මේ බොස්ට වඩා දැන් මම උගත්නේ. ඒක හැක්කෙන් කළා. විඳ හයියෙන් hina වෙලා නිතර වඩා ගත්තා. අනිවාර්යයෙන්ම වෙනික මම අඳින වාගේ සදාකාලික ගෝලයක්. ඒත් ඕන් ඔෆිස් එකෙන් එළියට යද්දී විහිංගගේ කාර් එක ළඟ තවත් නන්නා දුනන කෙනෙක් ඉන්නව නිතෝ දැක්කා. ඒ මිනිස්සයා අතේ තිබුණු රතු පාට රෝස මලකු කුඩා කළු පාට පෙට්ටියකුයි. නිතු කවුද මිනිස්සයා? විහිංග ඇහුවේ ආයෙත් සැකයෙන් වගේ. මම දන්නේ නෑ විහිංග. ඒත් මට හිතෙනවා අපේ කතාවේ අලුත් පරිච්ඡේදය දැන් තමයි පටන් ගන්න කියලා. විහිංග නිතෝගේ අත තදින් අල්ලගෙන අර අමුත්තා ඉන්න පැත්තට පියවර ගන්නා. ඒ මිනිස්සයා නිතෝ දැක්ක ගමන් hina වෙලා අතේ තිබුණු රතු රෝස මල නිතෝට දික් කළා. නිතෝ ගොඩක් කාලයකට පස්සේ නේද? ඒ මිනිස්සයා කටහඬ ඇහුනම විහිංගගේ ඇස් රත් වුණා. තමසේ මොකා වුණත් කමක් නැහැ. මගේ බිරිඳට මල් දෙන්නේ මල අයිතියකින්ද? විහිංගේ මිනිස්සයාගේ කමිසෙන් අල්ලගන්න හැදුවා. විහිංග නවතිනවා. කලබල වෙන්න එපා. මේ මගේ අයියා නිපුන්. නිතු කලබලෙන් විහිංගව පස්සට ගලා. විහිංග වල් ගැහුණා. අයියා තමසට අයියෙක් ඉන්නවා කියලා මට කවදාවත් කිව්වේ නෑනේ. මට කියන්න දත් දුන්නේ නෑනේ ඔයා. කෑ ගහලා හැමදාම අම්මගේ වට වැහුවා. නිතු hina වෙලා අයියන්ගේ රෝසමල් අතට ගත්තා. සමාව වෙන්න මස්සින මම ඉස්කෝලේ කාලේ ඉඳන්ම විදේශගත වෙලා හිටියේ. නිතුමට හැමදාම කිව්වා එයාගේ මහත්තයා ටිකක් නපුරුයි කියලා. ඒකයි මම මේ පුදුම කරන්න හිතාගෙන හොරෙන් ආවේ. නිපොන් hina වෙලා කළු පාට පෙට්ටිය විහිංගගේ අතට දුන්නා. විහිංග ලැජ්ජාවෙන් පෙට්ටිය ඇරලා බැලුවා. ඒකේ තිබුණේ ලස්සන රත්තරන් පයනා. ඒකෝට අලුත් බිස්නස් එකේ වියුසන් අස්සම් කරන්න මගෙන් තෑග්ගා. නෙතෝ තමයි කිව්වේ ඔයා අලුත් ගමනක් යන්න පටන් ගන්නවා කියලා. විහිංග නෙතෝ දැහම බැලුවේ හරිම ආදරේ. නෙතෝ මම මේ හනදේම මට වැදගත් වුණ වැරදීම් කියලා හිතද්දී ඔයාගේ පවුලේ අයව සම්බන්ධ කරගෙන මාව ගොඩනගන්න ප්ලෑන් කළා නේද? ඔව් විහිංග. මම උගත් පිරිලක් විදිහට දන්නවා ආවේ නපුරකම తాවකාලිකයි කියලා. දැන්වත් මාව විශ්වාස කරනවා නේද? නෙතෝ තංගකාරින්ට විහිංගගේ කරවටේ අත් දෙකම දැම්මා. විශ්වාසයි මේනික මමයි කවදාවත් ආව සැක කරන්නේ නෑ. විහිංග නෙතෝගේ නල්ලට හාන්දු ඇතුණා. හැබැයි නිපුන් එකපාරටම නෙතෝගේ කනට කරලා රාසක් කිව්වා. ඒක ඇහුණ ගමන් නෙතෝගේ මොනේ හිනාව මෙකී ගිහින් පුදුමයක් මතුවුණා. අයියේ ආයි කියන්නේ උත්තක්ද? එතකොට අර ලුවන් කරපු දෙයට වඩා ලොකු අනතුරක් අපේ පස්සෙන් එනවා කියලා කියන එක දෙක තේරුම. ඒකට ආයෙත් කුතුහලය දරා ගන්න බැරුණා. මොකද්ද නෙතුවේ? මොකද්ද මේ අයියා කියන රහස? විහංග රුවන් විතරක් නෙමෙයි අපිට සතුරෙක් වෙලා ඉන්නේ. ආගේ පරණ බිස්නස් එකේ පාර්ට්නර්. ඔයා වැටුණා කියලා හිතාගෙන ඉන්නේ වයස්ස. අද ලංකාවට එනවලු. විහිංගගේ පපුව ගැහෙන්න ගත්තා. ඒ කියන්නේ මේක ඉවරයක් නැති සටනන්ත. විහිංග නෙතුවගේ අතෙන් තදින් අල්ලගත්තා. ඒ කියන්නේ අර ද්‍රෝහියා ආයෙත් කෙනෝ නෙතු මම අද උට පෙන්නනවා මම කවුද කියලා. කලබල වෙන්න එපා විහිංග. නැතෝ හිමින් විහිංගගේ පපුවට අතක් තිබ්බා. ඔයාගේ නපුරු කේන්තිය තමයි යාට ඕනේ. ඒත් අද යාට හම්බ වෙන්නේ පරිණිහිව නෙමෙයි. අද යාට මොහොත දෙන්න වෙන්නේ මටයි
මගේ උගත් මහත්තයටයි දෙන්නටම. හරියටම හෝරා දෙකකට පස්සේ විහඟගේ අලුත් ඔෆිස් එකේ දොර ඇරිලා ඒ අභිරහස් මිනිස්සයා ඇතුළට ආවා. එයා හිතාගෙන හිටියේ විහඟ බය වෙලා මෙවලයි කියලා. ඒ විහඟ හිටියේ හරිම සංසුන්ව. මෙතුවෙක hina වෙවි කෝපි එකක් බොමි. මොකද පාලිත ලංකාවට ආපු ගමන් නව බලන්නම දාවේ. විහඟ කොටුවේ හිටගෙන hina වෙලා ඇහුවා. පාලිත පොදුම වුණා. තමසේ තාමනේ පිටුවන්නේ උර. මම හිතුව රුවන් තවිසේ කාර් එක ඇතුළට දානත් කියලා. රුවන් දැන් එම් කෝඩුවේ පාටත් එතන තනුවන්නේ මේකෝ ලෑස්ති එකට කොනේ රිපෝට් එළවෙන. විනුඹේ නෙතෝ හදපු ෆයිල් එක කාර් එකට තික්කනවා. පාලිත එක කියලාදී මොන කලු වුණා. මේවා ආරෙන්නේ. මම කිව්වනේ කාරිත බඩ ගෝලන අර මෙදත් කියලා. ඔයා ඉරිජ ගානක් ඉස්ස කරපු හනහරකමක් නේද කියන්නේ. එන්නාට කියන්නේ එකම එක දෙය. මගේ තාත්තගෙන් මම හරගම් කරපු හැම සැපයක්ම ඇත්තම ආතම මගේ නමිට ලියන්නේ. නැත්තම් රුවන්නිම තැන්ටම තමයි එයාට යන්නේ. පාලිතට පෙරගැනුග පිටරෙන් එනවා. එයා වේලෙන බෑගෙන් හැම ලියවිල්ලකටම අස්සම් කළා. පාලිත ඔෆිස් එකෙන් කරාචිට එළියටින් කී වියන්ගේ නිතුරු එක පාරටම වඩාගෙන ස්තරකින් නැගත්තා. දිනව මේනික අපි දිනින් මගේ තාත්තගේ ගෞරවයේ මම දාපොහ ගත්තා. ඒ හැමදේම ඔයා නිසා. දැන් මාව බිමෙන් තියන්නේ නේද? මට කරකැවිල්ල වගේ මෙත hina වෙවි කීය. ඊළඟ නිතෝ බිමෙන් තියලා ඇගේ නවලට කැඹුරු හාතුවක් දෙනවා. මන් ඊට පස්සේ කවදාවත් හඳුර වෙන්නේ නෑ නිතු. මන් පුරන් ලියනවා. ඔයාගේ ආදරයට ගැලපෙන හොඳම මහත්තයා මම වෙනවා කියලා. ඇත්තමද? එහෙනම් මේ දැන් අපි ගෙදර යමු. ඇයිමනික අඩ මහන්සිද? නෑ ඔයන් වලට කොරෝන වෙනානේ. මම කැමති පණකින් දෙනවා දෙකක් කරන් දෙනවා කියලා. දැම්මට හරිය බඩගිනි. හැබැයි අනියන් හැමදාම මගේ කෑමවල අඩපාඩු කියන්නේ ගෑනේ. අඩපාඩු අදෙන්ද ඔයා වෙන ආවෙන දෙයක් මට පිළිල බෝසනවාද නැනක. ඔයා ලොවදෙන් දැම්මත් මම යවලා කනවා. දෙන්නම අත්තල් බඳගෙන hina වෙවි ඔෆිස් එකේ එළියට ගියා. නපුරු සමියෙකුයි ඔකත් පිළිලක විදිහට පටන් ගත්තේ ගන්න අන්තිමට ලෝකයේ ලස්සන ආදර කතාවක් කියලා නතර වුණා. ඊයන්ගේ හදවතේ තිබුණු නහුරුකම මෙතුගේ ආදරින් සහ බොද්දේශරා සතහටම දේවලගෙහි තිබුණා. මුළු ලෝකෙම කලබලෙන් දුවද්දී ඒ හැමදේම නතර වුණා. නිහඬ මොහොතක විහංගයි නිතුයි විතර සාලිමද තනි වුණා. හඳේලිය ජලයෙන් ඇවිත් නිතුගේ මූණට වැටෙද්දී ඇය උමුත්තම ලස්සනකින් දිලිසෙනවා. විහංග බලාගෙන හිටියේ ආදරෙන් පිරුණු දැසකි. මොකද විහංග ආබලාගෙන ඉන්න මගේ මිනිහක් හරි ගෑවිලාද? මේක හැමෙන් යන්නේ තමන්ගේ කොණ්ඩයක් කන පිටිපසට කරන්නේ. විහංග කිසිම හඬක් නැතුව මෙතෝට තවත් ළඟින. එයා නිතුගේ නිවිතේ අධික දාලා ඇයව තමන්ගේ පපුවට කඩ කරගත්තා. නැතුට විහංගගේ පපුවේ වේගවත් ගැස්ම හොඳටම දැනුණා. ගෑවිලා තියනවා නිතු. ඔයාගේ මොණි පුරාම මට කවදාවත් ලෝභ නැතුව දෙන්න බැරි වුණ ආදරය ගෑවිලා තියෙනවා. මම හරිම නපුරුයි නේද මනික? මම වාට ගොඩක් ප්‍රිතයි. විහංගගේ කටහඬ මේ තරම් මුදු වෙච්ච දවසක් නිතුට මතක නෑ. නපුරුයි තමයි ඒත්‍යාගේ නපුරුකම ඇතුලේ මම විතරක් දැක්ක ලස්සන ආදරයක් තිබුණා විහංග. මම ඒකටයි ආදරය කළේ. මෙතු විහංගගේ කරවටේ අත් දෙක දාලා ඔහුගේ දැස් දිහා කෙලින්ම බැලුවා. විහංග හෙමින් නිතුගේ නළලට හාදුවත් දුන්නා. මම අද ඉඳන් ඔයාව මගේ පණ වගේ බලා ගන්නවා නිතු. මම මැරෙනකම් මගේ පපුව සිටින මේ උණුසුම ආඩ විතරම. මට තව එක දෙයක් ඕනේ විහංග. මොකද්ද මැනික? ඔය අහසේ හඳ එල්ලුවත් මම ගිරන් දෙනවා. මට හඳ ඕනේ නෑ. මට ඕනේ ආගේ පපුව ඇතුලේ හැමදාම මට විතරක් තැනක් තියනවා කියන දෙන පොරොන්දු විතරයි. ඊනේ ඉනවලා නෙතෝගේ කම්මුලක් ආදරෙන් පිරිමැත්ත. ඒක කොරන්දාවක් නෙමෙයි මැනික. ඒක තමයි මගේ ජීවිතේ. විහිඳ හැමින් නෙතෝගේ දෙතොල් මත තමන්ගේ ආදරය තැවරුවා. ඒ හාදුව ඇතුලේ අවුරුදු ගානක නපුරුක රාණි සරවල් සහ වේදනාව
ඔක්කොම දියවලා ගිහි අලුත්ම ආදරයක් උත්මල්ලා. ඈතින් ඇහෙන මිහිර රැහැයන්ගේ හඬත් එක්ක ඒ ආදරවන්තයෝ දෙන්න ලෝකෙටම රහසින් තමන්ගේම ලෝකෙක තනි වුණා. නපුරු සැමිය සහ උගත් බිරිඳගේ කතාව අන්තිමට නතර වුණේ ආදරයෙන් පිරුණු ඒ සුන්දර රාත්‍රියේදී. ඉතින් යාළුවනේ මගේ කතාව අහලා කියවලා රස විඳ ඔය හැමෝටම ගොඩක් ආදරෙයි.